සුබ දවසක් ඔබ හැමෝටම. එදා ඉතින් ඔන්න අපි මියුසියම් එකට ගියා කිව්වට මියුසියම් එකේ විස්තර මම කිව්වේ නෑනේ. මම කිව්වේ වෙන විස්තර වගේක්නේ. ඉතින් ඔන්න අද මියුසියම් එකේ එන්ටර් වුණා. ඔයගොල්ලෝ දකින්න ඇති මේ මියුසියම් එකේ මෙහි තියෙන ටෙක්නොලොජි එක බලන්න මෙහි අර එතන ලිෆ්ට් එක ගන්න පොඩි පඩි වගේක් තියෙන්නේ ස්ටෙයර්ස් ටික. ඒකේ අපිට ස්ට්‍රෝලර් එක අරන් ඉන්න බැරින්ද ඒගොල්ලෝ පොඩි මේ ස්ට්‍රෝලර් එකට එකක් පොඩි මේ ලිෆ්ට් එකක් වගේ හදලා තියෙනවා. ඔන්න ඉතින් මියුසියම් එක ඇතුළට ගියම අපි දැක්කේ බෝට්ටු වගේ. ඉතින් ඔයාලා කියන්න මම මේ කටාරාවට පස්සේ තමයි දැනගත්තේ ඒගොල්ලන්ගේ ඒ කාලේ ෆස්ට්ම අර්නින් මෙතඩ් එක වෙලා තියෙන්නේ ෆිෂින්. ෆිෂින් කියන්නේ දීවර කර්මාන්තේ. ඒගොල්ලන් මේ මෑතකදී තමයි ඔයිල් ඇන්ඩ් ගෑස් හොයාගෙන තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ හිස්ටරි එකද ගත්තොත් ඒගොල්ලෝ ඉස්සරහම කරලා තියෙන්නේ මාළු අල්ලන එක. එතකොට ඒ සම්බන්ධව තමයි මෙතන ගොඩක් දුරට ඒගොල්ලෝ පැහැදිලි කරලා තිබුණේ. ඒක ඇත්තටම මාර ලස්සනයි. මියුසියම් එකක්ද මට හිතා ගන්න බෑ. ඒක ඇතුළට ගියාම වෙනම ලෝකයකට යනවා වගේ. ඉතින් ඔය ප්ලෑන් එක මගේ දුවගේ අනිත් එක මගේ දුව දැන් ඉගෙන ගන්නවනේ හිස්ටරි. එයාත් මට කිව්වා මෙහි ෆිෂින් තමයි ඉස්සලම කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඒ ෆිෂින් කරපු දේවල් ඒවල එක එක බඩු ඒ ගොඩාක් දේවල් මේක අපිට දැක ගන්න හම්බුණා. ඒවල තිබුණා ඉයර්ස් වශයෙන් උත් ගොඩාක් දේවල් තිබුණා. ඉතින් මේ මම නම් ලොකුවට ඒ ගැන රෙෆර් කරෙත් නෑ මොකද එක දවසකින් එක රෙෆර් කරන්නත් බෑ. ඒක මාරම ලස්සන තැනක්. මේ කියන්නේ පොඩි වෙනම ලෝකයකට ගියා වගේ එක හදලා තියෙන එක. ඒක හරිම අර දරුවෙක්ට උනත් ආසාවෙන් බලන්න පුළුවන් සිත් ගන්නසුළු තැනක් තමයි ඒක. මේ බෝඩ්ස් එතකොට ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ටර් දාලා ඒවල ෆිල්ම්ස් දාලා මාර ලස්සනට ඒක හදලා තිබුණා. ඉතින් ඕක ගැන තමයි ඉතින් මට ලොකුවට නම් මියුසියම් එක ගැන විස්තර කරන්න ඔයගොල්ලන්ට විස්තරයක් නැහැ. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්නේ තව පොඩි දෙයක්. එදාත් මම ඔයගොල්ලන්ට එක බෙදාගත්තානේ. ඒ බෙදාගත්තා වගේ අද මම පොඩි දෙයක් බෙදා ගන්න තියෙනවා. මේ ලාස්ට් ඉයර් වගේ අර නිලන්ති කොට්ටච්චි කියලා මන්ත්‍රීවරියක් ඉන්නේ. එයා හරි ලස්සන කතාවක් කිව්වා. මේ කතාව ඇත්තටම මගේ හිත මාර විදියට වැදුනා. එයා කිව්වා එයාගේ ජීවිත කතාවක් කියලා එයා කිව්වා එයාගේ අම්මා කියලා තියෙනවා ජීවිතේ කිසිම දවසක කිසිම හේතුවකට තමන්ගේ ජොබ් එක අතරින්නත් එපා. ඒ වගේම තමන් ඉගෙන ගන්න එක නවත්තන්නත් එපා කියන එක. එතකොට ඒක හරි ලස්සනට ඒ කතාව කිව්වා. ඒක ඇත්තටම මගේ හිතරනේ. ඉතින් ඇත්තටම මම දැන් ඉන්න අපේ ගෑනු ළමයිට පිරිමි ළමෙක් සමනේ ජොබ් එක අතරිනවා හරි අඩුයිනේ. මොකද එයා කරන්න ඕන දෙයක් නේ කම්පල්සරිනේ. ඉතින් ජොබ් එකක් නැතිව මමත් එක කාලෙකදී ජොබ් එක අතරිනවා විවිධ හේතු නිසා.